Now I'm shaking, drinking all this coffee. These last few weeks have been exhausting. I'm lost in my imagination. And there's one. Hello guys, welcome back to my YouTube channel. ඔන්න ඔයගොල්ලන් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට. ඔයාලා දැනටමත් දන්නවනේ අද මම අරගෙන ආවේ after school day vlog එකක්. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මම කොහොමද ඉස්කෝලේ දවස්වලට මගේ වැඩ ටික කරගන්නේ කියලා. මම ඉස්කෝලේ ඉවර වෙලා ගෙදර එනකොට 2:00 විතර වගේ වෙනවා. මේ තියෙන්නේ මම ඉස්කෝලේ එල්ල ආවට පස්සේ මගේ මේසෙ තිබුණ විදිහ. එහෙම ලොකුවට හැඩි වෙලා නැහැ. මොකද මම ඊයේ රෑ පාඩම් කරාට පස්සේ මේසෙ අස් කළා තමයි අද ඉස්කෝලේ ගියේ. අපි පොඩ්ඩක් ඒ වුණාට අස්පස් කරගමු. හරි. ඔන්න ඔය විදිහට මම මුලින්ම මගේ පාඩම් කරන තැන අස් කරගෙන හිටියා. මොකද මම වොෂ් එකක් දාලා එහෙම ආවහම මට ආය මෙතන අස් කරන්න මූඩ් එකක් නැහැ. ඉතින් මෙහෙම අස් කරලා මගේ අනිත් වැඩ ටික මම පටන් ගන්නවා. මම වොෂ් එකක් දාගෙන එහෙම පොඩ්ඩක් එළියට ආවා බලන්න කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා. මේ වෙද්දි වෙලාව හවස 6යි මම පැය 2ක් විතර හොඳට නිදාගෙන ආයෙමත් නැගිට. දැන් එහෙනම් අපි අපේ වැඩ ටික පටන් ගමු. මම මුලින්ම මගේ ඉස්කෝලේ වැඩ ටික ඉවර කරගෙන හිටියා. එතකොට මට පාඩම් කරන්න ලේසියිනේ. ආයේ හිතේ කලබලයක් නැහැ. මට ඕනි විදිහට හිමින් සැරේ මගේ අනිත් වැඩ ටික කරගන්න පුළුවන් නිසා මම ඉස්සෙල්ලාම ඉස්කෝලේ වැඩ ටික ඉවර කරලා ඉන්නවා. මේ අතරේ මම වලට පොඩි දෙයක් කියන්නම්. මම ස්ටඩි චැලෙන්ජ් එකක් කරන්නනේ හිටියේ. ඉතින් මේ ටිකේම ඉස්කෝලේ තිබුණ නිසා මට ඒක කරගන්න උන්නේ නැහැ. මං හිතාගෙන හිටියත් ඉස්කෝලේ තිබ්බට කමක් නැහැ කියලා හිතාගෙන කරනවා කියලා හිටියට මට ඒක කරන්න උන්නේ නැහැ. මොකද ඉස්කෝලේ වැඩත් එක්ක ස්ටඩි චැලෙන්ජ් එකක් කරන්න අමාරුයි. මොකද මම හිතාන හිටියේ අර පාඩම් ටික කවර් කරගන්න මේ චැලෙන්ජ් එක කරනවා කියලානේ. ඒ වුණාට ඉස්කෝලේ වැඩ ටිකත් එක්ක ඕනි විදිහට ස්ටඩි චැලෙන්ජ් එක වෙන්නේ නැති හින්දා මම හිතුවා දැන් ඉස්සරහට ඕලෙවල්ස් වලට නිවාඩු වෙනවානේ. ඒ වෙලාවට මගේ ස්ටඩි චැලෙන්ජ් එක කරන්න දාගන්න. මං හිතන් ඉන්නේ 7 days ස්ටඩි චැලෙන්ජ් එකක් කරන්න. සමහරට ඒක 10 days වලට වෙනස් වෙන්නත් පුළුවන්. ඉතින් ඉස්සරහට ඔයාලට දිගටම මගේ ස්ටඩි චැලෙන්ජ් vlogs බලන්න පුළුවන්. හරි එහෙනම් අපි අද දවසේ මගේ පාඩම් වැඩ ටික පටන් ගමු. මම මේ දැන්ලා හැත්ති වෙන්නේ මට මගේ අරිච්ච නෝට් ගොඩක් තියෙනවා. මේ ටිකේ මම ඒවා කම්ප්ලීට් කරගන්න තමයි මේන්ලි දාගෙන ඉන්නේ. ඉතින් මම දැන් මේ ICT වල නෝට් වගේ කම්ප්ලීට් කරන්න තමයි ලෑස්ති වෙන්නේ.
මම මේ වෙද්දී ටුඩු ලිස්ට් එකකුත් දාගෙන ඉන්නේ. ටුඩු ලිස්ට් එකකුත් නෙවෙයි ඇත්තටම පොඩි නෝට් එකක් වගේ. නිකන් මම මට අයිඩියා එකක් ගන්න අද මේ වෙලාවේ මට මොනවද කරන්න තියෙන්නේ කියලා මට අයිඩියා එකක් ගන්න මම ලියාගෙන ඉන්නේ. මොනවද කරන්නේ මොන ටිකද පාඩම් කරන්නේ ඒක මම ලියා ගන්නවා. මට ඒකේ නම් වීඩියෝ ක්ලිප් එකක් ගන්න බැරි වුණා. ඉස්සරහට මම ටුඩු ලිස්ට් ගැනත් ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරන්නම්. හරි ඉතින් මං මේක කියන්නේ මේ ගමන ඕලෙවල්ස් තියෙන නංගි කෙනෙක්ට හරි මල්ලි කෙනෙක්ට හරි ඔයාලා කවුරු හරි මේ vlog එක බලනවා නම් මම මේ කියන දෙන් ඔයාලට පොඩි හරි දෙයක් ගන්න පුළුවන් මේ කියලා මම හිතනවා. ඉතින් තව ඔයාලට සතියක් විතර වගේ නේ ඇත්තටම ඕලෙවල්ස් වල තියෙන්නේ. ඉතින් මේ වෙද්දි ගොඩක් අය ප්‍රෙෂර් වෙලා ඇති, බය වෙලා ඇති, පාඩම් ගොඩ ගිහිච්ච අය ඇති, එක එක විදිහේ අය ඉන්නවනේ. සමහර අය ඇති සේරම දේවල් බැලන්ස් එකේ මේ වෙනකන් කරගෙන ඇවිල්ලා ඒත් පොඩි බයක් හරි තියෙන කට්ටිය ඉන්නවනේ. ඉතින් ඔයා මේ වෙනකම් වැඩ කරගෙන ආපු විදිහටම ස්ට්‍රෙස් නොවි ඔයාගේ වැඩ ටික මේ සතිය ඇතුළතත් කරගන්න. මොකද මේ සතිය උනත් දැන් පළක් අය කියනවනේ අර ස්ට්‍රෙස් වෙන හින්දා විභාගේ ලං කරලා අර පාඩම් කරන එක නවත්තන්න කියලා. හැබැයි මම එහෙම හිතන්නේ නැහැ. මොකද දැන් ගොඩක් ඉන්නේ අර හෙට විභාගයක් තියෙනවා නම් අද පාඩම් කරන දෙයක් මතක හිටින කට්ටියනේ. ඇත්තටම මටත් එහෙමයි. හෙට එක්සෑම් එකක් තියෙනවා නම් මට අද පාඩම් කරන දෙයක් තමයි මතක හිටින්නේ. ඉතින් ඔයාලා අර ලොකුවට ස්ට්‍රෙස් වෙන්නේ නැතුව ඔයාලා වැඩ කරගෙන ආපු විදිහටම මේ සතියේත් වැඩ කරගෙන යන්න. මොකද මේ වෙද්දි ගෙවෙන හැම විනාඩියක්ම ඔයාලට ගොඩක් වටිනවනේ. ඉතින් දැන් ඔයාලට සඳුදා තියෙන්නේ මං හිතන්නේ බුද්ධ ආගම වෙන්න ඕනි. ඒ විෂය බලන්නෙම නැතුව ඊට පස්සේ තියෙන විෂයන් ගැනත් පොඩි තැනක් දෙන්න. මොකද බුද්ධ ආගමට දැන් අපිට සෙනසුරාදා ඉරිදා ඒ දවස් දෙකම උනත් ඒක බලා ගන්න පුළුවන්නේ. හැබැයි අනිත් විෂයන් වලට එහෙම නෑනේ. දැන් අද එක පේපර් එකක් ලියලා ආවා නම් ඊළඟ පේපර් එකට අද හවස විතර නිතර වෙන්නේ. ඒ හින්දා ඔයාලට පොඩක් අමාරු තව දුරට තියෙන විෂයක් බලලා මේ ටිකක් මහන්සි වෙන්න. හැම විෂයක්ම බැලන්ස් එකේ කරගෙන යන්න ඔයාලට අමාරු විෂයන් වලට ගොඩක් මහන්සි වෙන්න. මේ වෙද්දී ඔයාට ඔයාගේ රිසල්ට් එක ෂුවර් ඇතිනේ. එතකොට ඔයාට ඒ ෂුවර් විෂයන් වලට වැඩි මහන්සි වෙන්න යන්න එපා. දැන් මොකද ඔයා දන්නවනේ ඔයාට ඒ විෂයන් වලට ඒ ගන්න පුළුවන් කියලා. ඉතින් ඔයා දැන් අර S එහෙම නැත්නම් C ඒ වගේ මට්ටමේ ඉන්න විෂයන් වලට මේ ටිකේ කියන්නේ මේ සතියේ වැඩි අවධානයක් දෙන්න. ගොඩක් සෙමිනා හැම යනවා මං හිතන්නේ ඔය YouTube එකේ link එහෙම ඇති. ගොඩක් ඒ සර්ලාගේ සෙමිනා හැම යනවා. පුළුවන් තරම් ඒවට යන්න කියලා තමයි මම නම් කියන්නේ. මොකද මම නම් O level කරගත්ත ගොඩක් මේ සෙමිනා වලින් තමයි මම තිබුණ හැම සෙමිනා එකකටම වගේ ගිහින් තියෙනවා. ඉතින් ඒවේ අර අනුමාන දෙනවා මෙහෙම එයි කියලා කියනවා. ඒක නිසා පොඩ්ඩක් ඒවට ගිහිල්ලා පොඩි අයිඩියා එකක් ගන්න. ඉතින් මේ ටිකේ ඔයාලට ගොඩක්ම වැදගත් වෙන්නේ ඔයාගේ මානසික නිදහස. ඒක නිසා අනවශ්‍ය විදිහට ඔයා ප්‍රෙෂර් වෙන විදිහ කිසිම දෙයක් කරන්න එපා. සෝෂල් මීඩියා යූස් කරද්දී උනත් ඔයා ප්‍රෙෂර් වෙන විදිහ දේවල් ඔයා කරන්න යන්න එපා. මොකද මේ දවස්වල මානසික වැටුනොත් පොඩ්ඩක් එක්සෑම් එක කරගන්න අමාරුයි. ඒ නිසා ෆෝන් එක උනත් යූස් කරද්දී පොඩ්ඩක් පාඩම් වැඩවලටම විතරක් ෆෝන් එක මේ ටිකේ යූස් කරන්න. ඊට පස්සේ ඉතින් ඔයාලට පුළුවන් කැමති විදිහට ෆෝන් එකේ වැඩ කරන්න. ඉතින් O level කරන හැමෝටම මම විශ් කරනවා ඔයාලගේ හිතේ තියෙන රිසල්ට් එකට ඔයාලට යන්න පුළුවන් වෙන්න කියලා. හරි මේ වෙද්දි මම SFT වල ෂෝට් නෝට් වගේක් ගහන්න තමයි මේ දැන් ලෑස්ති වෙන්නේ. මම සාමාන්‍යයෙන් ෂෝට් නෝට් ගහන්නේ නම් CR කොලේ එහෙම තනිරුලකින් දෙකට බෙදලා තමයි සාමාන්‍යයෙන් ෂෝට් නෝට් ගහන්නේ. මේ කොටස සම්පූර්ණ පාඩමක්ම නෙවෙයි. අර එතන අපිට මිනුම් උපකරණවල තියෙන තියරි පාර්ට් එකක්. ඒක නිසා මම ඒක නිකන් මට මතක හිටින්න කොළ 3-4ක් අමනගෙන චූටි ෂෝට් නෝට් එකක් ගහනවා.
එහෙනම් අපි වැඩ ටික පොඩ්ඩකට නවත්තලා රෑ කෑම කරගෙන ඉමු. මම ආයෙත් මේ විදිහට වැඩ ටික පටන් ගත්තා. ඒ අසමට පොඩි කෑමකුත් හම්බුණා. ඉතින් මම ඒකත් තියාගෙන දැන් මේ ආයෙමත් මගේ නෝට් වගේක් ෆිල් කරන්න තමයි ලෑස්ති වෙන්නේ. මම කැන්ඩල් එකක් නිමවලමයි. මොකද මේ දවස්වල රස නිසා කැන්ඩල් එකේ රස නැතිනකොට පොඩ්ඩක් ඉන්න අමාරුයි. ඒ වුණාට මට දැන් සාමාන්‍යයෙන් කැන්ඩල් එක අනිවාර්යෙන් වැඩ කරන්න ගියාම කැන්ඩල් එක පත්තු කරගන්න එක පුරුද්දකට ගිහිල්ලා. මොකද ඒ සුවඳයි එළියයි එක්ක පොඩි ආසාවක් එනවා ඉබේම පාඩම් වැඩ ටික කරන්න. ඔයාට ඉස්කෝලේ දවස්වලට පාඩම් වැඩ ටික බැලන්ස් කරගන්න බෑ කියලා හිතනවා නම් ඔයා ටු ඩු ලිස්ට් එකක් හදාගන්න. ඒ කියන්නේ හෙට ඉස්කෝලේ යනවා නම් අද රෑම ඔයා ටු ඩු ලිස්ට් එක හදලා තියන්න. හැබැයි ටු ඩු ලිස්ට් එකේ වෙන්නේ ඔයා පාඩම් කරන දේවල් ටික මේ ලියා ගන්න එක විතරනේ. හැබැයි ඔයාට නිකන් ප්ලෑන් එකක් නෑ වගේ නම් ඔයා අද රෑ හෙට දවසට ප්ලෑන් එකක් හදලා තියන්න. එතකොට ඔයාට ඒකේ පුළුවන් ඔයා ෆෝන් එක යූස් කරන වෙලාව දාගන්න. ඔයා ගෙදරට ඇවිල්ලා වොච් දාන්නේ මේ වෙලාවට. ඊට පස්සේ ෆෝන් එක මේ වෙලාවට යූස් කරනවා. ආයෙ මම පාඩම් වැඩ ටික මේ වෙලාවෙ ඉඳන් මේ වෙලාව වෙනකන් කරනවා කිය ඔයාට හෙට දවසේ ප්ලෑන් එක අද හදලා තියාගන්න පුළුවන්. එතකොට ඔයාට හෙට දවස පාඩම් වැඩ ටික බැලන්ස් එකේ කරගන්න පුළුවන්. මේ වෙද්දි වෙලාව 10:00යි. මම දැන් මට මගේ අරිච්ච පාඩමක රෙකෝඩින් එකක් දාගත්තා. මේ වෙලාවේ බලන්න පුළුවන් නිසා. මොකද මේ වෙලාවේ රෙකෝඩින් එකක් බලන්න දාගන්න එක සාමාන්‍යයෙන් සැහැල්ලුවෙන් බලන්න පුළුවන්. මොකද පරිසරයේ කිසිම සද්දයක් නැහැ. එතකොට පාඩුවේ රෙකෝඩින් එක බලා ගන්න පුළුවන්. IT වගේ විෂයක් කියා දෙන්නේ මොනවද කියන එක අනිවාර්යෙන් ඔලුවට දාගන්න ඕනේ. ඒක නිසා කලබලයක් නැතුව මේ වගේ ටයිම් එකට බලන්න පුළුවන්. ඉතින් මේ විදිහට තමයි පාඩම් වැඩත් එක්ක මගේ ඉස්කෝලේ දවසක් ගත වෙන්නේ. ඉතින් තවත් දවසක මේ වගේ ලස්සන vlog එකකින් එහෙනම් අපි හම්බ වෙමු. එතකන් මාව subscribe කරලා තියාගන්න. මේ වීඩියෝ එක ගැන ඔයාලට මොකද හිතෙන්නේ කියලා යටින් කමෙන්ට් කරන් යන්න අමතක කරන්න එපා. අදට ගිහින් එන්න.